Welcome to the NW Design. අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ CG125 ප්‍රොජෙක්ට් එකේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි මේකෙදි කරන්න යන්නේ මේ CG125 එකේ ස්විච් සෙට් එක අපි හදන එක. ඔයගොල්ලෝ බලලා ඇති මේ ස්විච් සෙට් එක මොකද මේ හැන්ඩල් එකත් එක්කම අරගෙන තියෙන්නේ කියලා. මේ ස්විච් සෙට් වල පරණ කියන්නේ පරණ මොඩල් වල විශේෂත්වයක් වෙන්නේ ස්විච් වල වයර් යන්නේ හැන්ඩල් එක ඇතුලෙන්. අපි මුලින්ම ස්විච් සෙට් එක හැන්ඩල් එකෙන් වෙන් කරගෙන ඉමු. මෙතනදී ටිකක් වෙලා යන වැඩකට තියෙන්නේ හැන්ඩල් එකෙන් වයර් ටික එළියට ගන්න එක. හැන්ඩල් එකෙන් ස්විච් සෙට් එක අපි මෙන්න මේ විදිහට වෙන් කරගත්තා. ඔයගලන්ට පේනවා ඇති මේකේ වම් පැත්තේ ස්විච් සෙට් එකේ හෝන් ස්විච් එක කැඩලා තියෙන්නේ. දැන් තියෙන්නේ ස්විච් ටික හවුසින් වලින් වෙන් කරගන්න. මේකේ යන කලින් ගලන නිසා අපි මේකට ඉම්පැක්ට් හැම එකක් යූස් කරනවා. මෙන්න මේ විදිහට ඔක්කොම කෑල්ල ටික දැන් හවුසින් වලටම ගලවලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේක සුද්ධ කරගන්න. මේක ඔරිජිනල් නම් එන්නේ පේන්ට් කරලා. හැබැයි මේකට ටිකක් දිලිසෙන පෙනුමක් ගන්න ඕනේ කියලා හිතුන නිසා මේක බෆ් කරගන්න හිතුවා ඊට පස්සේ. අපි මුලින්ම හෙයා ලයින් වීල් එකක් පාවිච්චි කරලා සර්ෆේස් එක ලාවට ගා ගන්නවා. ඊට පස්සේ රෙදි වීල් එකක් පාවිච්චි කරලා බෆ් කරගන්න තමයි තියෙන්නේ. මෙතනදී මම පාවිච්චි කරන්නේ B cut කියන පොලිෂ් එක. අපිට වෙළඳ පොලේ ඕන තරම් පොලිෂ් ජාති තියෙනවා මිලදී ගන්න. මේ වගේ DIY වැඩකදී මේ B cut කියන පොලිෂ් එක හොඳටම හොඳයි. හවුසින් ටික දැන් බෆ් කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට තිබ්බ විදියට වයර් ටික හයි කරන් යන්න. අපි ස්විච් ටික හයි කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ ස්විච් වැඩද කියලා බලන්න. අපි ඒකට මල්ටිමීටර් එකක් භාවිතා කරනවා.
මේ පැත්තේ තියෙන ස්විච් ටික ඔක්කොම වැඩ කරනවා. අනිත් පැත්තත් අපි මේ විදිහට හයි කරගත්තා. මේකෙත් අපි චෙක් කරලා බලුවා මේ පැත්තේ ස්විච් ටික ඔක්කොම වැඩ. මේකෙත් අපි විශේෂ දෙයක් කරා. මෙන්න මෙතන මේ හෝන් ස්විච් එක තිබ්බේ නෑ මේකේ. ඉතින් අපි මෙන්න මේ වගේ පොඩි ඇටවුමක් හදලා මේ ඒක මොඩිෆයි කරලා සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ස්විච් එක හොඳට වැඩ කරනවා. පරණ හැන්ඩල් එකේ දිරුම් තිබුණ නිසා අපි මේකට අලුත්ම හැන්ඩල් එකක් කරගත්තා. මේ හැන්ඩල් එකෙත් වයර් ටික ඇතුලෙන් යවන්න පුළුවන් විදිහට අපි මේ විදිහට තවු ටික හදාගෙන තියෙන්නේ. දැන් තමයි මේකේ තියෙන අමාරුම වැඩේ තියෙන්නේ. මේකේ ඇතුලෙන් වයර් ටික යවා ගන්න එක. අපි ඒකත් කරමු. CG125 එකේ ස්විච් සෙට් එක අපි මෙන්න මේ විදිහට රීස්ටෝර් කරගත්තා. ඔයගොල්ලන්ගේ අදහසත් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා මතක් කරනවා. channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි එන CG125 ප්‍රොජෙක්ට් එකේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහදී හමුවෙමු. හැමෝටම සුබ දවසක්.